ලංකාවේ පැරණි වගේම දැනටත් සේවාව සපයන සමාගම් ගැන කතා කරන එකම නාලිකාව කම්බිනේෂන්. අද අපි කවුරු ගැනද කතා කරන්නේ? අද මම ඉන්නේ වැලිමඩ. වැලිමඩ පැරණි සහ ගුණාත්මක මගී සේවාවක් ලබා දෙන ජනහිත සමාගම ගැනයි අද මම කතා කරන්නේ. මුලින්ම වරාගොඩ මහතාගේ ජනහිත ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් අතර 1990 වසරේ සමාගම සතුව තිබූ බස් රථ දෙක වෙනත් අයෙකුට විකුණු අතර පසු ඒ නව ජනහිත ලෙස නැවත ප්‍රවාහනයට එක්විය. 1990 වසරින් ඇරඹී නව ජනහිත සමාගමේ හිමිකාරිනිය වූයේ WJM අමරාවතී මහත්මියයි. 61.991 ටාටා කාදර් බද සහිත බස් රථය නව ජනහිත සමාගමේ පළමු බස් රථය වන අතර ඒ 79 මාර්ගයේ එකල මගී ප්‍රවාහනය සැපෙයිය. නව ජනහිත සමාගමේ දෙවැනි සමාචිකයා වන්නේ GJ8355 දරන මෙම ටාටා බස් රථයයි. මේ එකල වැලිමඩින් සවස 6ට කොළඹ බලා පිටත් විය. GJ8355 බස් රථයට පසු GC9993 දරන ටාටා ඩියුපල් මෙට්සෙක් බස් රථය තම ඇණියට එක් කළා. 79 මාර්ගයේ කලක් බස් රථය ධාවනය වූ අතර පසු කලෙක මාර්ගයේ පටුවීම නිසා සිදු වූ අනතුරකින් පසු මෙම රථය ඇණියෙන් ඉවත් කළා. ටාටා ලටෙක් බස් රථයට පසුව එන්නේ 24/79 අන්නමලේ බඳ සහිත ලේලන් බස් රථයක් 79 මාර්ගයට එක් කළා. මේ තිබෙන්නේ එම් බස් රථයයි. අන්නමලේ බස් රථයට පසු කඳුකර පළාත්වලට ගැලපෙන ලෙස නැවතත් ටාටා බස් රථයක් මගී ප්‍රවාහනයට එක් කළා. එන්නේ 0.700 එහි අංකය විය. ටාටා බස් රථයට හුවමාරුවක් ලෙස මෙම ටර්බෝ බස් රථය මාර්ගයට එක් කළේ කාලයත් සමග බස්වල සිදුවන තාක්ෂණික යාවත්කාලීන කිරීම තම සමාගමටත් එක කර ගැනීමටයි. 1990 සිට වැඩි කාලයක් 79 පමණක් ආවරණය කළ ජනහිත පසුව තවත් සේවා ආරම්භ කළහ. ඒ අනුව වැලිමඩ නුවරඑළිය මාර්ගයට බස් රථ 4ක්, නුවර මාර්ගයට එකකුත්, කොළඹ දක්වා බස් රථ දෙකකුත් සේවාව සපයයි. මේ වන විට ජනහිත සමාගම බස් රථ 7කින් මගී ප්‍රවාහනය සලසන අතර ඒවා අතරින් විශේෂ චාරිකා සඳහාම වෙනු බස් රථද ඇය. පරපුරෙන් පරපුරට වැලිමඩ ජනතාවගේ විශ්වාසයත් හිතත් දිනාගත් නව ජනහිත සමාගම ගැනයි අද මම කතා කළේ. ඔයාගේ සමාගම ගැනත් අලුතින් පටන් ගන්න සේවාව ගැනත් ට්‍රෙන්ඩිං AI වීඩියෝ එකක් කරගන්න කතා කරන්න අපට. අපේ කම්බිනේෂන් YouTube channel එකත් subscribe කරන්න. තවත් සමාගමක වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. මගේ පිට මැද්දේ එක පාරින් එමෙදෙත්තු පාරක්සිලේ රැක්කේ මන් දැක්කේ ඔයාවයි නැතු වස්සේ ඕනම ගිනක් නිවන්න පුළුවන් ද වැස්සේ